හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මේ නෙල්සන් නගර මැදට අපි ඇවිල්ලා තින්නේ වෙසක් බලන්න. වෙසක් දැන් ඉවරුණත් අපි ඇවිල්ලා තින්නේ නෙල්සන් නගර මැදේ තියෙන අපේ මේ නෙල්සන් වාසී නිලන්තය ඇතුළු පිරිස ඉදිරිපත් කරන වෙසක් කූඩුව බලන්න තමයි ඇවිල්ලා තින්නේ. මේක මේ හතරවෙනි වතාවට තමයි අඛණ්ඩව ඉදිරිපත් කරන්නේ. ඔව් මැයි මාසේ ඉතින් අනිවාර්යයෙන්ම මේ දිනේ අපි එනකම් බලාගෙන ඉන්නව නේද? අපි නෙල්සන් වල ඉන්න ලංකාවේ ජනතාව හැමෝම එක තැනකට එකතු වෙන තවත් එක දවසක් තමයි මේ වෙසක් කූඩුව බලන්න එන දවස නේද? තාම වැදගත් දවසක් ඒ හින්දා මොකද මේ වගේ ඉවෙන්ට්ස් කීපයයි තියෙන්නේ. ඉන් එකක් තමයි වෙසක් කූඩුව. ඔව් ඉතින් මේ පාරත් හරිම ලස්සනට ගොඩාක් මහන්සි වෙලා ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් එහෙනම් එන්න අපිත් එක්ක වෙසක් කූඩුව බලන්න යන්න. නවසීලන්තේ අපිට ඉතින් මේ දවස්වල වින්ටර් එකට ගොඩාක් ළඟයි. ඉතින් හවසට ගොඩක් සීතලයි, ඒ වගේම හුලඟක් තියෙනවා. කාලගුණයේ තත්ත්වය කොහොම වුණත් ගොඩාක් අය අද මෙතනට ඇවිල්ලා හිටියා. ශ්‍රී ලාංකිකයන් වගේම විවිධ ජාතීන් වල අය මේ පහන් කූඩුව දැක බලා ගන්න හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙත් විශාල පිරිසක් එකතු වෙලා හිටියා. ඉතින් මේ ඇවිල්ලා හිටපු අය වෙනුවෙන් පුංචි තේපැන් දන්සලකුත් මේ ස්ථානයේ පැවැත්තුවා. අපි ඉතින් තවත් විස්තර ටිකක් මේ අලංකාර නිර්මාණය කරපු කණ්ඩායමේ කෙනෙකු වෙන කුමුදිත මල්ලිගෙන් අහලා දැනගමු. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ අපේ නෙල්සන් කට්ටිය ඉදිරිපත් කරන පහන් කූඩුව නරඹන්න, ඒ වගේම ඕගොල්ලන්ටත් ඒක පෙන්වන්න. ඉතින් අපි සම්බන්ධ කරගත්ත මේ නෙල්සන් පහන් කූඩුව ඉදිරිපත් කරන්න බොහොම මහන්සි වුණ මල්ලි කෙනෙක්, මේ කුමුදිත මල්ලි. ඉතින් මේක ගොඩාක් කට්ටියගේ උත්සාහයක ප්‍රතිඵලයක්, එක්කෙනෙක් විතරක් නෙමෙයි. විශේෂයෙන්ම නිලන්ත අයියා, ඒ වගේම මිෂාන් මල්ලි, මේ කුමුදිත මල්ලි ඇතුළු තව සෑහෙන පිරිසක් මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් කුමුදිත මල්ලි කියන්නකෝ මේක කොහොමද මේ උනේ මේ පාර, මොකද්ද මේකේ පිටිපස්ස කතාව කියලා පොඩ්ඩක් අපිට. ඔව් අයියේ, මේ ඇවිල්ලා ඇත්තටම එක දිගට කරගෙන එන හතරවෙනි නිර්මාණය. මම පෞද්ගලිකව සහය දක්වලා තියෙන තුනකට. ඉතින් මුලින්ම මේක ලී ෆ්‍රේම් එකකින් තමයි පටන් ගත්තේ. ඒ ගැන කියද්දි ඇත්තටම මෙන්ෂන් කරන්න ඕනේ මේ නිලන්ත අයියා තමයි මේක පිටිපස්සේ ඉන්න බෑක් බෝන් එක. එයා තමයි මේක ඩිසයින් කරන්නේ, මේ විදිහට වෙමු කියන එක ගැන මුළු ප්ලෑනින් එකම කරන්නේ. අපි අපේ පැත්තෙන් ඇත්තටම කරන්නේ අපිට දෙන්න පුළුවන් සපෝට් එක දෙන එක. මුලින්ම මේක මම දකින්නකොට 2022 වාගේ 2023 දී මේක ලී ෆ්‍රේම් එකකින් තමයි මේ කෝඩුව මුලින්ම හදලා තිබ්බේ. දැන් මේ වෙද්දි මේක මෙටල් ෆ්‍රේම් එකකින් හප් වෙලා තියෙන්නේ. ඊට අමතරව පහුගිය අවුරුදු වලදී මේක අතින් තමයි කැටයම් කැපුවේ. හැබැයි මේ පාර අපි ලේස කට එකක් යූස් කරා. අපිට දැන් ලංකාවේ විද්‍යාවගේ නෙමේ අපිට මිනිස්ට්‍රමේ කියන එක සෑහෙන වටිනවනේ තින්නේ. ඔව් දුර්ලභයි. ඉතින් එතකොට ලංකාවේ වගේ ලොකු මෑන් අවර්ස් ගානක් කමිට් කරන්න කට්ටිය නැහැ. ඔව් ඉතින් ලංකාව වගේ මෑන් අවර්ස් ගානක් ඇත්තෙත් නැහැ. ඒ වගේම ලංකාවේ කට්ටියත් බොහොම සීමිතයි. නෙල්සන් වලත් ඉන්න කට්ටියත් ඉතින් නේද? පොඩි ගන්න පුළුවන් කට්ටියත් බොහොම සීමිතයි. ඔව් පොඩි කමියුනිටි එකක් ඉන්නේ. ඒකෙනුත් මේකට ටයිම් එක කැප කරන්න පුළුවන් කට්ටිය
පොඩි ප්‍රමාණයක් ඉන්නේ. එතකොට ඒකත් එක්කලා අපිට මේ පාර ලේසර් කටරකින් කපපු එක ලොකු උදව්වක් වුණා. නැත්තම් මේක සම්ප්‍රදායික විදිහට අතින් කපන්න තියෙනවා නම් අපිත් කැමති. හැබැයි ඒක බලනතවට ඉතින් අමාරු වෙන්නේ නැති නේද ටිකක් කරගෙන යනකොට ලේසර් කට් එක. අපි ලේසර් කට් එකක් කලින් යූස් කරලා තිබ්බේ නැති නිසා මේ වගේ වැඩකට අපිට පොඩි ට්‍රයල් ඇන්ඩ් එරර් කරලා තමයි අපි ඇත්තටම වැඩේ ගොඩ දැම්මේ. ඊට අමතරව දැන් අපි කීප දෙනෙක් මේක කරාට අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනෝනි. අපේ ඉන්න පොඩි කමියුනිටි එකක් වුණාට දැන් හදන කට්ටියගේ සතුට ඇවිල්ලා කවුරු හරි ඇවිල්ලා බලන එකනේ. බලන එක. එතකොට ඉන්න පොඩි කමියුනිටි එකනොත් සැලකිය යුතු ප්‍රමාණයක් අපි මේ කූඩුව පිටිපස්සෙන් දර්ශනය වෙනවා. එතන පොඩ්ඩක් සීතල පොඩ්ඩක් වැඩි. එහෙම තැනක් වෙලත් මේ දවස්වල ලෙසන් වලට සීතලයි ටිකක්. සීතලයි. සීතල වැඩි වෙලත් කට්ටිය පුළුවන්මට ඇවිල්ලා යන්න හරි ඇවිල්ලා යනවා. ඉතින් එහෙම එන එක තමයි ඇත්තටම ලොකුම ශක්තිය ධෛර්යය ඉතින් ඇත්තටම. කියන්නකෝ මේක අපිට තව කොච්චර දවසක් මේක තියෙනවද මේ මේක ඇත්තටම ඩිස්ප්ලේ කරන්නේ අදයි හෙටයි. අද අපි හවස 6 ඉඳන් රාත්‍රී 9:00 වෙනකල් මේක කරනවා ඩිස්ප්ලේ කරනවා. ඊට අමතරව හෙටත් ඒ විදිහටම කට්ටියට බලා ගන්න පුළුවන්. මේකත් එක්කම අපේ කට්ටිය අපේ කමියුනිටි එකෙන් ප්ලාස්ටික් කරලා තියෙනවා පොඩි ඉඟුරුතේ දන්සලක් සහ ඒකත් එක්කලා සැන්ඩ්විචස් කේක්ස් වගේ පොඩි ස්නැක් අයිටම්ස් කීපයකුත් යනවා. ඉතින් අපි ලංකාවේ හිටියනම් ගොඩක් වෙලාවට අපි මේ වගේ දෙයක් එක්ක ලොකු දන්සලක් ඒ වගේ දෙයක් දෙනවා. නමුත් අපිට පුළුවන් විදිහට මෙහෙම හරි ඉතින් දෙයක් කරන එක බොහොම වටිනවනේ නේද? මේ කමියුනිටි එකට එකතු වෙන්න එහෙම අවස්ථාවක් සලසලා දෙන එකත් ගොඩක් ලොකු දෙයක් නේ. අන්න ඒකයි. අපේ නෙල්සන් වල ඉන්න පොඩි කමියුනිටි එකක් නිසා ගොඩක් වෙලාවට අපේ තියෙන්නේ අවුරුදු උත්සවයක් ඩිනර් ඩාන්ස් එකක් ඊට අමතරව වෙසක් කූඩුව තමයි ඩිස්ප්ලේ කරනවා. ඉතින් මේක තමයි ගොඩක් වෙලාවට මූලික විදිහට අපේ කට්ටිය එකතු වෙන අවස්ථාවක් වෙන්නේ. ඉතින් මෙහි ඉන්න නිව්සීලන්ඩ් ප්‍රජාවටත් මට පේන විදිහට ඒක wow feeling එකක් දෙනවා. ඔව් අලුත් අත්දැකීම්. ඔයාලා ගොඩ දෙනෙක් ඇවිල්ලා විස්තර අහනවා මොකද්ද මේකේ අර්ථය කොහොමද මේක කරන්නේ ලංකාවේ තත්ත්වය මොකද්ද? මොකද අපි වැඩසටහන් වල දැක්කා ලංකාවේ අඩි 57 අඩි 60 ඒ වගේ ලොකු ස්කේල් එකේ මේකේ ඇත්තටම අඩි කීයද මේක මම හිතන විදිහට අපි නරල බලපු විදිහට අඩි 9කට වගේ කිට්ටුව තියෙනවා. කලින් වතාවල මීට වඩා පොඩ්ඩක් විතර උස කුඩු තිබ්බා. හැබැයි අපිට අර ට්‍රාන්ස්පෝර්ට් කරද්දී එන ගැටලු කීපයක් මගහරා ගන්න ඕන නිසා තමයි මේ ස්කේල් එකට ගියේ. මේක හදන්න කොච්චර කාලයක් ගියාද? කොයි කාලෙද පටන් ගත්තේ? මේක අයියේ ප්ලෑනින් පාර්ට් එක සාමාන්‍යයෙන් ජනවාරි වල වගේ තමයි ඩිසයින් කරන්න ගත්තේ. ඊට පස්සේ ආලෝක රටා ඔක තියෙනවනේ පොඩි අර කෝඩින් පාර්ට් එකක් එහෙම තියෙනවා ආඩිනෝ සර්කිට් එහෙම යූස් කරනවා. ඒ ටික අපි පෙබරවාරි මාර්තු වගේ වෙනකොට ෆික්ස් කරගෙන ඇක්ටිව්ලි මේ ප්‍රැක්ටිකලි ඩිසයින් එක අපි එළියට දාන්න ගත්තේ අප්‍රේල් අග වගේ අලුත් වැඩ කටයුතු ඉවර වෙනවත් එක්කම. ඊට පස්සේ අපි මේ සති කීපේ ඇත්තටම කීප දෙනෙක්ම වීකෙන්ඩ් කමිට් කරන්න උනා මේක කොට දාගෙන වැඩි. එහෙම තමයි ඉතින් ඉතින් හැමෝටම ඉතින් එන්න පුළුවන් නම් ඇත්තටම එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේක හදන්න ලොකු එෆර්ට් එකක් ඉතින් ගන්නවා. නමුත් ඇවිල්ලා මේකට සහයෝගයක් දක්වන තමයි ඒගොල්ලන් සහයෝගයක් දක්වන එක තමයි ඒගොල්ලන් තියෙන සතුට. ඉතින් එහෙම එන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා අපි කියනවා. මොකද මේ බොහොම ලස්සන මහන් කූඩුවක් ඒ වගේම මේ වගේ දෙයක් කරන්න ලොකු එෆෙක්ට් එකක් දරනවා. ඉතින් හැමෝටම ඇවිල්ලා මේක නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම පොඩි දෙයක් අයියලටත් බොහොම ස්තුතියි. අයියලගේ channel එකකින් මේ වගේ දෙයකට පොඩි ස්පොට්ලයිට් එකක් අරන් දෙන එක. මොකද ඉන්න පොඩි කමියුනිටි එකක් නිසා ඒක ලොකු දෙයක් අපිට අප්‍රීෂিয়েට් කරනවා. Thank you very much. ඉතින් මේ නිර්මාණය හැදෙන්නේ අපි මේ මැයි මාසේ මේක දැක්කට නේද? මේක ගොඩාක් කාලයක් තිස්සේ දිවෙන මාස ගානක ඒ කියන්නේ අප්‍රතිහත ඒ කියන්නේ ඒ කාර්ය ධෛර්යයක ප්‍රතිඵලයක් තමයි ඉතින් මේක ඉතින් නේද? සෑහෙන සෙනසුරාදිරිදාවල් කැප කරගෙන නේද මේ හදපු නිර්මාණයක ප්‍රතිඵලයක්. හවසත් ඒ කැප කරගෙන නේද? හදපු එකක්. ඉතින් මේකේ මූලික කර්තව්‍ය නේද? මූලිකත්වය අරගෙන වැඩ කරන්නේ හැමදාමත් නිලන්ත අයියා. ඒ පාර මෙටල් ෆ්‍රේම් එක තමයි හදලා තියෙන්නේ. කලින් තිබිලා තියෙන්නේ මේක මේ ලී ෆ්‍රේම් එකක් තිබිලා තියෙන්නේ. පළවෙනි වතාවට ඒගොල්ලෝ මේ පාර මෙටල් ෆ්‍රේම් එක හදලා තියෙනවා. ඉතින් මේ ඒක හැදෙන හැටි තමයි යාගේ පුංචි මොකක්ද ඒක වර්ක්ෂොප් එකේ නේද? ඔව් ඒවා අතර මේ වීඩියෝ කරලා මේ අපිට
ඒවල තියෙන ඔයගොල්ලෝ ඒ හැදුන විදියවල් පුළුවන් විදියට තවත් අපේ මිත්‍රයෝ ගොඩක් අය ගිහිල්ලා ඒගොල්ලන්ට සහයෝගය දක්වලා තියෙනවා ඒගොල්ලොන්ගේ කාලයේ ශ්‍රමය කැප කරගෙන නේද? ඒ වගේම මේ විශේෂ යන්ත්‍රය ඒගොල්ලෝ මේ අවුරුද්දේ තමයි පළවෙනි වතාවට අත්හදා බලලා තියෙන්නේ. කරන යන්ත්‍රයක්. ඉතින් මේ එකෙන් ලස්සන නිර්මාණ ලස්සන කැටයම් කැපෙන කපලා තියෙන අතරම අතින් නෙවෙයි ලේසර් කටින් එකෙන් තමයි මේ කපලා තියෙන්නේ තාක්ෂණය යොදාගෙන නේද මේ පාර තව ඉස්සරහට අපිට දැන් ලබන අවුරුද්දේ ඉඳලා වගේ නේද අලුත් නිර්මාණ නේද එක එක අවුරුදු වල දකින්න පුළුවන් වෙයි මේ අලුත් තාක්ෂණයත් එක්ක පළමුවෙන්ම මේක කරලා බලලා තියෙන්නේ. ඉතින් ඔව් ඇත්තටම හරිම ලස්සනයි ඒ කැටයම් කපලා තිබෙන විදිය නේද හරිම කලාත්මකව ඒ වගේම හරිම මේ ලස්සනට පිළිවෙලට ඒ දේවල් තිබුණා. ඉතින් තව තවත් ඒගොල්ලෝ ඒ ලබන අවුරුදු වල අලුත් නිර්මාණ එලි දක්වන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා මේ අලුත් තාක්ෂණය යොදා ගන්නවත් සමගම. ඔය ඉතින් මේක මේ ඇත්තටම ඒගොල්ලන් කරපු වැඩේට මේ අගය කිරීමක් විදිහට තමයි අපි මේක ෂෙයා කරන්නේ. මොකද මේ අපිටත් ඇත්තටම එහෙම මේ ලොකු උදව්වක් දෙන්න බැරි වුණේ හදන කාලෙදී. ඉතින් අපිට නමුත් ඒගොල්ලෝ එවලා තිබ්බා මේ කරපු දේ. ඉතින් ඒ හින්දා තමයි මේක ෂෙයා කරගන්න හිතුවේ. මොකද යම් කිසි නිර්මාණයක් බොහොම ලස්සනට එළියට ආවට ඒකේ පිටිපස්සේ ගොඩක් ලොකු වැඩ කොටසක් ඉතින් තියෙනවා. ඒ කියන්නේ බොහොම ලොකු පිටිපස්ස වැඩ ටිකක් තියෙනවානේ. මහන්සියක් ඒක තමයි ලොකු ශ්‍රමයක් ඒ වෙනුවෙන් කැප කරලා තියෙනවා. කාලයක් ශ්‍රමයක් ටිකෙන් ටික මාස ගණනක් තිස්සේ කරපු ව්‍යාපෘතියක ප්‍රතිඵලය තමයි මේ මැයි මාසේ අපි හැමෝම ලස්සනට දකින්නේ. නෙල්සන් නගරය කියන්නේ ඇත්තටම ගොඩාක් කල්චරල් කියන්නේ විවිධත්වයක් තියෙන ගොඩාක් ජාතීන් ජීවත් වෙන නගරයක්. ඉතින් එහෙම නගරයක මේ අපේ පුංචි දේකුත් ඒ අතරට ඉදිරිපත් කරන්න ලැබීම ඇත්තටම අපිට සතුටක්. මොකද අපේ සංස්කෘතියෙන් පුංචි අංගයක් හරි එහෙම විදාපාන ලැබෙන එක අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ පිටිපස්සේ ඉන්න හිටපු කණ්ඩායමට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන නේද? අවුරුදු 4ක් පුරාවටම මේ දේ අකණ්ඩව කරගෙන ගිහිල්ලා ලංකාවේ මේ වගේ දෙයක් මයි මාසේ සිද්ධ වෙනවා කියලා හැමෝටම පෙන්වන්න ලැබිච්ච එක ගැන ඇත්තටම ආඩම්බරයක්. ඒ වෙනුවෙන් මේ නිර්මාණයේ පිටිපස්සේ හිටපු හැම කෙනෙකුටම ලාංකිකයන් වශයෙන් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස් දෙකක් පුරාවට මේ ලස්සන දර්ශනීය පහන් කූඩුව නෙල්සන් නගර මැදේ ප්‍රදර්ශනය කෙරුණේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ. ඉතින් අපි පුළුවන් විදිහට මේ මහා දැවැන්ත නිර්මාණයේ පිටිපස්සේ හිටපු ඒ කණ්ඩායම අපේ කැමරාවට හසු කරගත්තා. මෙතන හැම කෙනෙක්ම නැතුව ඇති. ඔව් නමුත් අපිට පුළුවන් විදිහට අපි ඒගොල්ලන්ව ෆොටෝ වලට ගත්තා. ඔව් ඉතින් මේ හැමෝටම ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ තවත් අවුරුදු ගණනාවක් ඉදිරියට මේ වගේම අලංකාර නිර්මාණ අපේ සංස්කෘතිය අපේ ශ්‍රී ලාංකීයත්වය ඉදිරියට ගෙනියන්න මේ වගේ ලස්සන නිර්මාණ කරන්න මේ අයට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා තමයි අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරන්නේ. ඔව් අපේ ගිය පාර 20ක් වීඩියෝ එකත් ඇති එකත් ඔයගොල්ලෝ බලන්න. ඉතින් අපේ channel එක subscribe කරලා like කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම. ඉතින් එකතු වුණ හැමෝටම සුබ දවසක්. අපි ගිහිල්ලා එන්නම්.